ආයිබෝවන් ඔන්න අදත් සුපුරුදු විදියට සුපුරුදු ලෙසට පොලි චැට් ඔබ වෙතට ශ්‍රී ලංකාවේ සිට YouTube අවකාශයට මුදාහරණ පොලි චැට් සිංහල වැඩසටහන ඔබ මුලින්ම සම්බන්ධ වන ප්‍රේක්ෂක හිතවතෙක් නම් හිතවතියක් නම් ඔබට පුළුවන් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම බෙල් අයිකන් එක ඔබන්න ඔබේ වටිනා අදහස් වලට අපගේ ස්තුතිය. අද පොලි චැට් වලින් කතා කරන මාතෘකාව අනුරට වඩා සජිත් හොඳ වෙන හැටි. 2029 ජනපති සජිත්. අනුරට වඩා සජිත් කොහොමද හොඳ වෙන්නේ? මෙන්න මේ ගැන තමයි අද පොලි චැට් වලින් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අනුරට වඩා සජිත් හොඳද? කොහොමද ඔබට පේන්නේ? පාර්ලිමේන්තු ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ විශේෂම වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වුණාට පස්සේ ආණ්ඩුවේ බොහෝ උදවිය විශේෂම മന്ത്രിවරු මැති ඇමතිවරු මේ බොහෝම දෙනෙක් කියපු කතාවක් තමයි මේ විපක්ෂයේ පැත්තට ඇඟිල්ල දික් කරලා මේ කතාව කියන්නේ පුළුවන් නම් ඕගොල්ලෝ අපිට වඩා හොඳ වෙන්න. වත්මන් ජනාධිපතිවරයා නිරන්තරයෙන්ම කියන කතාවක් තමයි මේ මට වඩා හොඳ කෙනෙක් වෙන්න. ඒ කියන්නේ අනුරට වඩා හොඳ කෙනෙක් කවුරුන්ද ඉන්නේ? අන්න එයාට අනාගතේ ජනතාවගෙන් බලය ලබා ගන්න පුළුවන්. අනුරට වඩා හොඳ කවුද? ඒ පුද්ගලයාට ඒ තනත්තාට අනාගතේ මේ රටේ ජනාධිපති වන්නට පුළුවන්. එහෙම නැතුව අපිව අභිබවා යාමට හැකියාවක් නැත්නම් ඔබගේ ජනපති සිහිනය කවදාවත් සැබෑවක් කරගන්නට බෑ. මෙන්න මේ විදිහට තමයි මේ විපක්ෂයේ පැත්තට ඇඟිල්ල දික් කරලා මේ විපක්ෂයේ යම්කිසි විදියක පල්ලෙහාට දාලා නැත්නම් විපක්ෂයේ සලකන්නේ නැතුව කවුද විපක්ෂයේ ඉන්නේ? අපිට අභියෝග කරන්න පුළුවන් නායකයෙක් ඉන්නවද? අන්න ඒ විදිහට මේ විපක්ෂයේ පහත් කොට සලකමින් මාලිමාවේ අය ඔවුන්ට ආමන්ත්‍රණය කරන්නේ අන්න ඒ විදිහට. ඒක එක්තරා විදිහක දේශපාලනික මතවාදයක් සමාජගත කරන ආකාරය. මේකට මූලිකම හේතුව තමයි වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වන්නෙම එවකට හිටපු ඒ පාලන තන්ත්‍රයන් වලට විශේෂයෙන්ම ඒ නායකයන්ට අද විපක්ෂ නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ට ඒ පක්ෂවල ක්‍රියාකාරීන් හැමෝටම ලේබල් එකක් අලවනවා. ඔවුන් වංචනිකයෝ දූෂිතයෝ කියලා. හැමෝම හොරු. අපි විතරයි හොරු නොවන්නේ. දැන් මේ වගේ මතයක් ජනගත කරලා ආණ්ඩු බලය ගත්තට පස්සේ මේක දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා වත්මන් ආණ්ඩුවට සිද්ධ වෙනවා විපක්ෂයේ පැත්තට නිරන්තරයෙන්ම කියන්නට මෙන්න මේ කතාව. ඔයගොල්ලෝ හොරු. ඔයාලට බලය ගන්න පුළුවන්. හැබැයි අපිට වඩා හොඳ වෙන්න. අපි මාරයි. ජනතාව අපි කෙරෙහි තමයි විශ්වාසය තබාගෙන ඉන්නේ. ඔයාලට අනාගතේ ආණ්ඩු බලයක් ගන්නට උවමනාවක් තිබෙනවා නම් අපිට වඩා හොඳ වෙන්න. අපිට වඩා හොඳ වෙන්නේ නැතුව කවදාවත් විපක්ෂයට ආණ්ඩු බලය නම් ගන්න බෑ. දැන් මේ කතාව ජනගත කරාම ඔවුන් විශ්වාස කරනවා වත්මන් ආණ්ඩුවේ උදවිය මිනිස්සු මේක කරේ තියාගනිව්. මිනිස්සු මේක හිතේ තියාගනිව්. මිනිස්සු හැම මොහොතෙම කල්පනා කරන්නේ මේ වත්මන් ආණ්ඩුවට වඩා හොඳ කට්ටිය කවුද ඉන්නේ? ආණ්ඩුවට වඩා හොඳ කට්ටිය පේන්නේ නැත්නම් ආණ්ඩුවටම මේ වැඩේ බාර දීලා නැත්නම් වත්මන් ජනාධිපතිවරයාට මාලිමාවේ උදවියටම ඉදිරි අවුරුදු ගානක් බාර දීලා අපි බලාගෙන ඉමු. රට හදන්න වෙන කට්ටියක් නැහැනේ. කවුද ඉන්නේ මීට වඩා හොඳ කට්ටියක්? අන්න ඒ වගේ දෙයක් සමාජයට මේ වන විට ඇවිල්ලා තියෙනවා. නමුත් අති බහුතර ජන කොට්ටාසයක් මේ මතය ඔළුවේ තියාගෙන නැහැ. නමුත් යම්කිසි සැලකිය යුතු පිරිසක් මේක ගැන හිතා බලනවා. වත්මන් ආණ්ඩුවට වඩා හොඳ කවුරුද ඉන්නේ? විපක්ෂයේ පැත්තෙන් හොඳ නායකයෙක් කවුද ඉන්නේ? අපේ ආණ්ඩුව ජනාධිපතිවරයාට වඩා හොඳ කෙනෙක් කවුද ඉන්නේ? ඇත්තටම ඉතින් අපි නම් දන්නවා වත්මන් ජනාධිපතිවරයා
ඒ සියලු නායකයන්ටත් වඩා පල්ලෙහා තැනකට දැන් මේ මොහොතේ වැටිලා ඉන්නේ කියලා. 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ වත්මන් ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය පිළිබඳව අපිට ඉතාම හොඳින් තේරුම් ගන්නට පුළුවන්. නමුත් වත්මන් ජනාධිපතිවරයා සහ මාලිමා ආණ්ඩුවේ උදවිය උත්සාහයක නිරත වෙනවා අපිට වඩා හොඳ කෙනෙක් ඉන්නවා නම් කියන්න. ඒ කියන්නේ විපක්ෂය තුල නියෝජනය කරන අනෙකුත් නායකයෝ සජිත් ප්‍රේමදාස මහත්මයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිලිත් ජයවීර මහත්මයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නාමල් රාජපක්ෂ මහත්මයා වෙන්න පුළුවන්. ඒ වගේ මේ අනිකුත් දේශපාලන නායකයෝ මේ සියලුම දෙනා වංචනිකෝ, දූෂිතයෝ. මේගොල්ලෝ කවුරුවත් අපි තරම් හොඳ නැහැ. ජනතාවගේ නිරන්තරයෙන් අහන ප්‍රශ්නය තමයි ඔයගොල්ලෝ බලන්නකෝ අපිට වඩා මේගොල්ලෝ හොඳද කියලා. දැන් මෙන්න මේ කතාව කොයිතරම් දුරට විපක්ෂයේ නායකයන්ගේ හිතවලටත් ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් වලදී ඔවුන්ගේ මනසට කොයිතරම් මේක බලපාලා තියෙනවද? මේ බලපෑමේ තරම පිළිබඳව අවබෝධ වන අවස්ථාවක් පසුගියදා අපි දැක්කා. ඒ තමයි වත්මන් විපක්ෂ නායකතුමන් සජිත් ප්‍රේමදාස මහත්මයා එක්තරා ජනහමුවකට සහභාගී වෙලා ඒ ජනහමුවේදී එතුමන් පවත්වන කතාව අතරතුර මෙන්න මේ සිද්ධියට එතුමන් මුහුණ දෙනවා. අපි චුට්ටක් මේ හඩපටේට සවන් දෙමු. මෙන්න මෙහෙමයි එතුමන් මේ අවස්ථාවේ මේ කතාව කරන්නේ. ඒ මොනවටද? යන්නේ කිය. මෙතන ආශන. කරුණාකර ඉස්පිරිතාලෙට යන්න කිය. ඉස්පිරිතාලෙට යන්න කියන කරුණා. කවුරුත් ලෙඩෙක් නැහැ. මොනවටද දෙන්නේ? සමාවෙන්න මේ ඇම්බියුලන්ස් එකක් ඇවිල්ලා තියෙනවා මන් දන්නේ මොකද කියලා මොකද මේ මං යන රැස්වීම වලට ඇම්බියුලන්ස් උස්සන් යන නායකෙක් නෙමෙයි මම. කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට. මොකද්ද මේ මකුළු ගසය රෝහල නේද? එහෙමද? යන්න ඒකට. මෙතන ඉන්න එපා. ගිලන් රස තියෙන්නේ මේ ගිලන් වෙච්ච අයට ප්‍රතිකාර කරන්න. ඒ අයව රෝහල වලට ගෙනියන්න. දෙයියන්ගේ පිටෙන් තාම මට ගිලන් භාවයක් නැහැ. ඉතාලම පැහැදිලි. මේ වීඩියෝ පටය මාධ්‍ය තුල වාර්තා වුණා. ඒ තමයි මේ එක්තරා ජනහමුවක් ආමන්ත්‍රණය කරන අවස්ථාවේදී ඒ ස්ථානෙට ගිලන් රථයක් පැමිණෙනවා. දැන් මේ විපක්ෂ නායකතුමන් කියනවා ප්‍රධාන මයික්‍රොෆෝනයෙන්ම කියනවා ආමන්ත්‍රණය කරන ගමින් කියන්නේ කරුණාකරලා ඔය ගිලන් රථය අයින් කරගන්න. ඒක අවශ්‍ය නැහැ. ගිලන් රථ තියෙන්න ඕන රෝහල් වල. මම යන තැන් වලට ගිලන් රථ ගේන්න අවශ්‍ය නැහැ. දැන් මේ අඟවන්න උත්සාහ කරන්නේ වත්මන් ජනාධිපතිවරයා හෝ නැත්නම් අගමැතිතුමිය ඇමතිවරු යන ස්ථාන වලට ගිලන් රථ යනවා. එහෙම අවශ්‍ය නැහැ. මම ජනතාවාදී නායකයෙක්. මිනිස්සු යන තැන් වලට ගිලන් රථ නැහැනේ. ඒ නිසා මට ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. මම අනුර ජනාධිපතිවරයාට වඩා විශේෂිත පුද්ගලයෙක්. අනුරට වඩා මම හොඳයි. අන්න ඒ වගේ එකක් මේ සමාජයට අඟවන්න තමයි මේ විපක්ෂ නායකවරයා උත්සාහ දරන්නේ. දැන් මේවා කියනකොට මේ වත්මන් විපක්ෂ නායකවරයාට නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්මයාට ආදරය කරන පාක්ෂිකයන්ට ටිකක් හිත් රිදෙන්නට පුළුවන්. ඔබ හිත් රිදවා ගන්නට එපා. අපි මේ ඇත්තට මුහුණ දිය යුතුයි. ඇත්තටම මේ ගිලන් රථයක් අවශ්‍ය වෙන්නේ කුමක් සඳහාද? ජනාකීර්ණ ස්ථානයකට ගිලන් රථ එකක් නොවේ ගිලන් රථ 3-4ක් ඊටත් වඩා තිබෙනවා නම් ඊටම වැදගත්. යම් හේකින් පිපිරීමක් ඇතිවන්නට පුළුවන්. මෙසේ නොවේනම් තදබදය නිසා අද කාලේ ඊටම රශ්‍ය ඊටම උණුසුම් තත්ත්වයක් තිබෙන්නේ. විශේෂයෙන්ම වියලි කලාපයේ ජනහමුවක් පවත්වනවා නම් ඕනම මොහොතක ජනතාවට විශාල පීඩාවක් අත්වන්නට පුළුවන්. එතකොට එවැනි තෙරපීමක් යම් කිසි විදිහක හදිසි ප්‍රතිකාරයක් ජනහමුව තුල සිදු කරන්නට සිද්ධ වුණොත් ආමන්ත්‍රණය කරන අවස්ථාවේ ඒක නරඹන්න ආපු මිනිස්සුන්ට යම් කිසි විදිහක කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හදිසි අවස්ථාවකදී ගිලන් රථයක් අත්‍යවශ්‍යම වෙනවා. ඒ නිසා එකක් නොමේ ගිලන් රථ 3-4ක් තිබෙනවා නම් ඊටම වැදගත්. ගිලන් රථයක් ජනහමුවක් අසලට යන්නේ
ඒ ජනහමුවට පැමිණෙන දේශපාලකයන් වෙනුවෙන්ම නොවේ. ඒ රැස්වීමට සහභාගී වෙන ඕනෑම පුරවැසියෙක් වෙනුවෙන් ෂණික ප්‍රතිකාර කිරීම සඳහා. ගිලන් රථ විතරක් නොවේ ගිනි නිවීමේ රථත් අත්‍යවශ්‍යයි. ලෝකයේ දෙවුණු රටවල මේ සියලු දේවල් සැලසුම් සහගත ආකාරයෙන් ඒ ජනහමු ආසන්නයේම තබා ගන්නවා. ඒක ඊටම වැදගත්. දැන් පසුගිය ආණ්ඩු සමයන්වලදී ඇතම් නායකයන්ට ගිලන් රථ 3-4ක් මේ විදිහටම ඔවුන්ගේ පස්සෙන් ගියා. හැබැයි ඒ ගිලන් රථ යන අවස්ථාවන් වලදී වත්මන් ආණ්ඩුවේ උදවිය එදා විපක්ෂයේ ඉඳගෙන ඒවට hina වුණා. ජනතාවට නැති වරප්‍රසාද ඇයි අපට? ගිලන් රථ මේ විදිහට ඇයි මේ දේශපාලකයන්ගේ පිටුපස යන්නේ? අපි ආණ්ඩු බලය ගත්තාම මේ කිසිවක් අපේ පිටුපස අරගෙන යන්නේ නැහැ. එහෙම කතා කියලා ආණ්ඩු බලය ගත්තට පස්සේ අපි දකිනවා ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යතුමිය ඒ වගේම මැති ඇමතිවරු මේගොල්ලෝ සහභාගී වෙන සෑම ජනහමුවක් සඳහාම ගිලන් රථ මේ වගේ දේවල් ඒ ස්ථානයට ගෙන්වා ගන්නවා. ආණ්ඩුවම තමයි මේක විහිළුවට ගෙනල්ලා ජනතාවට නැති වරප්‍රසාද දේශපාලකයන්ට අවශ්‍ය නැහැ කියලා ඒ කතාවක් ගෙනාවේ. දැන් ඒ කතාවම විපක්ෂ නායකතුමත් කරේ තියාගෙන හිස මුදුනින්ම පිළි අරගෙන සමාජගත කරන්නට උත්සාහ දරනවා. ඇත්තටම මේක දිහා බැලුවම මට පේන්නේ විපක්ෂ නායකතුමන් සිඟිති ආතල් ගන්නවා. ඒ වචනෙන්ම කියන්න පුළුවන්. සිඟිති ආතල් එකක් ගන්නවා. මම දන්නේ එතුමන්ගේ ළඟ ඉන්න උපදේශකවරයෙක් කවුරු හරි කිව්වොත් දන්නේ සර් මේ වගේ වැඩක් කරාම ජනතාව මේක ඉතාම හොඳින් අගය කරાવી. අපේ විපක්ෂ නායකතුමන් අපි ළඟටම ඇවිල්ලා ඇම්බියුලන්ස් එකක් ඕනේ නැහැ කියනවා. බලන්න එතුමන් ඒ තරම් ජනතා හිතවාදී නායකයෙක් එහෙම කියාවි කියලා විශ්වාස කරනවා ඇති. ඇත්තටම මේ විපක්ෂ නායකතුමන්ගේ මේ කතාවත් එක්ක ඒ හැසිරීම තුලින් සමාජගත වන්නේ එවැනි තත්වයක් නොවේ. ඕනෑම පුංචි අබමල් ප්‍රේණුවක මොලයක් තියෙන ඕනෑම පුරවැසියෙකුට තේරුම් යනවා විපක්ෂ නායකතුමන් හිතන ආකාරයේ තිබෙන ඒ සිඟිතිකම. ඇත්තටම එතුමන් රෝහල් වලට උදව් උපකාර කරලා ඇති. ඒ සම්බන්ධයෙන් ඉතා හොඳ දේවල් එතුමන් කරලා ඇති. අපිට මේ පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ විපක්ෂ නායකවරයා මේ ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීම සඳහා නැත්නම් ජනප්‍රියතාවය ලබා ගැනීම සඳහා මේ වගේ සිඟිති ආතල් දෙන්න ගත්තොතින් අනුරට වඩා සජිත් හොඳ වේවිද? මධ්‍යස්ථව හිතන ඕනම කෙනෙකුට තේරුම් යන දෙයක් තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා වැරදිලා හරි 2029 ජනාධිපති බවට පත් වුණොත් මොන වගේ සිඟිති ආතල් ලෝකයකට අපට මුහුණ දෙන්නට සිද්ධ වේවිද? එතුමන්ට හොඳ සංකල්පමී අවස්ථාවන් තියෙන්න පුළුවන් හිතේ. ජනාධිපති වුණාම මම මෙන්න මේ වගේ දේවල් කරන්න කියලා. හැබැයි මේ වගේ සිඟිති ආතල් තුලින් බුද්ධිමත් මිනිස්සුන්ට ඔහු කෙරේ තිබෙන ප්‍රසාදය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. දැන් ඔබ නිකන් හිතලා බලන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වගේ ජනහමුවක් ආමන්ත්‍රණය කරා නම් කිසි දිනක මේ වගේ කතාවක් කියනවද? නැහැ. එකක් නොවේ ගිලන් රථ 3-4ක් ඊටත් වඩා ප්‍රමාණයක් ජනහමුවක් පවත්වන අවස්ථාවක ඒ ස්ථානයේ සමීපයේ නතර කර තබා ගැනීම ඉතාම වැදගත්. හදිස්සි ප්‍රතිකාරයක් සඳහා ඒ ගිලන් රථ අපට පුළුවන් පාවිච්චියට ගන්න. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ වගේ සිඟිති ආතල් දෙන්න ගත්තොතින් ඇත්තටම වර්තමානයේ ජනාධිපතිවරයා මොනතරම් විදිහේ අප්‍රසාදයට ලක් වුණත් එතුමන්ගේ ක්‍රියාකලාපය හමුවේ අනාගතයේදී මිනිස්සු හිතනවා ඇත්තටම ඉතින් වර්තමානයේ ඉන්න ජනාධිපතිවරයාටත් වඩා හොඳ කෙනෙක් අපට පේන්නේ නැහනේ. එහෙමනම් ඉතින් ඊතුරු අවුරුදු ටිකත් අනුර මහත්මයාටම ඡන්දය දීලා අපි බලාගෙන ඉමුද? මිනිස්සු එහෙම හිතන්න ඉඩ තියෙනවා. ඒ නිසා සජිත් මහත්මයෝ ඔය සිඟිති ආතල් නවත්තන්න. ඇත්තටම ගිලන් රථයක වැදගත්කම පිළිබඳව මෙරටේ ජනතාවට තේරුම් කරලා දෙන්න. අනුරට වඩා හොඳ වෙන්න යන සජිත්ට අනාගතේ කුමක් වේවිද? ඔබේ අදහසත් අපට කියන්න. ගිහිල්ලා එන්නම්.